අද මේ පාඩම චූටි බබාලට විතරක් නෙමෙයි. චූටි බබාලට උගන්වන චූටි ටීචර්ලාට. මොකද මට මැසේජ් වගේක් ඇවිල්ලා තිබ්බා පාට පෙන්සලෙන් හරියට කොහොමද පාට කරන්නේ අනේ කියලා දෙන්න කියලා. ඔන්න බලන්නකෝ අපි පුංචි පැංචොත් එක්ක පාට කරපු පාට පැන්සල් නිර්මාණ. ඉතින් ඔන්න ඉක්මනින් මම කියලා දෙනවා කොහොමද පාට පැන්සලෙන් හරියටම පාට කරන්න කියලා හොඳට අහගන්න. අපි අඳගම ලස්සන චිත්‍රයක් අපි චූටි බබාලට උගන්වනවානේ කන්ද උඩින් ඉර පායනවා අදින්න කියලා නේද? එහෙනම් අපි ටක් ගාලා අඳගමුකෝ. ඔන්න මේ මැන්දා කඳු දෙකක් ඊට පස්සේ ඉර මාමත් අඳිමුකෝ. මේ නැන්දා ඊට පස්සේ අපි ඇස් දෙක දාගමු. ඔන්න දැම්මා. ඇහි බැම ඇස් පිහාටු නහය ලස්සන කට ඊට පස්සේ ඉරේ රැස් ටික අපි දාන්නේ ටීචර්ලා උනාට කමක් නැහැ චූටි බබාලට උගන්වන විදිහට කියලා දෙන්නම් අපි දාන්නේ මෙන්න මෙහෙමයි චූටි ඉරයි දිග ඉරයි චූටි ඉරයි දිග ඉරයි චූටි ඉරයි දිග ඉරයි ඔන්න අපි ඇඳලා ඉවරයි දැන් මේක කොහොමද පාට කරන්නේ අපි බලමු අපි පාට කරද්දි ගන්නවා ඉරමාමට රතු පාට අරගෙන ඔන්න බලන්නකෝ එක පැත්තකට තමයි අපි ගාන්නේ ඔන්න බලන්න එක පැත්තකට ටක් ගාලා අපි රතු යාළුවව ගා ගන්නවා ඊට පස්සේ අපි ඉක්මනට මෙයාට එකතු කරනවා තැඹිලි පාට ඔන්න තැඹිලි පාට අපි ඊළඟට මේ රතු එක්කෙනාට එකතු කරගමු රතුයි තැඹිලි ඊළඟට එන එක්කෙනා තමයි කහ පාට ඔන්න තැඹිලි ඊට පස්සේ අපි එකතු කරනවා කහ පාට. රතු, තැඹිලි, කහ. දැන් බලන්නකො පිළිවෙල නේද? රතු අරගෙන නැත්තම් තැඹිලිත් ගන්න පුළුවන් අපිට මෙතෙන්ට. මෙන්න මේ හිරේ රැස් ටික මෙන්න මෙහෙම අපි ගාගමු. මේ බලන්නකො එකත් යන්නේ එකම පැත්තකට. ඊට පස්සේ මෙයාලගෙන් අපි ගන්නවා කහ පාට. කහ පාට. ඔන්න ඊට පස්සේ ඉතින් අපිට ඉතුරු වෙන කඳු ටිකනේ නේද? ඒ ටිකත් අපිට පුළුවන් කොළ පාටින් මෙන්න මෙහෙම ගාගන්න. අන්න මේ විදිහට තමයි ඉරමාමම පාට කරේ. තව ඉතින් මෙයාව ලස්සන කරගන්න අපිට පුළුවන් මෙයාගේ ඇස් දෙකේ තද පාටක් ගාගන්න. ඒ කියන්නේ කළු, දුඹුරු අන්න ඒ වගේ පාටක් මේ බලන්නකෝ. හරි. ඔන්න මේ විදිහට තමයි පාට පැන්සලෙන් ඉතින් පාට ගන්න මම හිතන්නේ අහපු දෙයට උත්තරේ ලැබෙන්නේ නැති. එහෙනම් ඉතින් මේ වගේ තව වීඩියෝස් බලන්න අපේ සිට්ටු ආර්ට් ක්ලාස් Facebook page එක follow කරන්න like එකක් දාන්න. එතකොට ඉදිරියේදීත් මේ වගේ ලස්සන පාඩම් ටිකක් ඔන්න අහගන්න පුළුවන්. එහෙනම් ඔන්න අදට පාඩම අවසන් කරනවා. කැමති නම් මේ චිත්‍රය අපිට comment එකක් විදිහටත් එවන්න පුළුවන්.